ඒක නම් ඉතාමත්ම අපි හැමෝම අවධානය යොමු කරන්න ඕනේ ප්‍රශ්නයක් තමයි ඔබ ඇහුවේ. දැන් අපිට අපේ රටේ අපි මේ රටට හරි ආදරේ අපේ ජනතාව ඉතාමත්ම ලෙන්ගතු කමින් කටයුතු කරනවා. ඉතින් අපිට මේ ඩෙන්ගු රෝගය පාලනය කරන්න අපිට අපි රජයක් වශයෙන් කරන්න ඕනේ කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන්න පුළුවන් ඕනේ කාර්යභාරයක් තියෙනවා. ඒක තමයි මම දැන් ඉස්සලා කිව්වේ. ඒ වගේම කෞෂි අපි මහජනතාව වශයෙන් තමයි ලොකුම කාර්යභාරය සිද්ධ කරන්නේ මේ රෝගයේ පැතිරීම වළක්ව ගන්න. ඒක තමයි ලොකුම කාර්යභාරය. ඉතින් මම හිතන්නේ කෞෂි මේක මේ කාලේ ඉතාමත්ම වටිනා කාලයක් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. ඔබගේ ගෙදර ඔබ මුගක් අය මම හිතන්නේ ගෙදර මේ නිකන් කාලේ ගත කරනවා. ඉතින් ඒ වෙලාව ඔයගොල්ලන්ගේ ගෙවත්ත සුද්ධ කරගන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ දරුවෝ මේ දවස්වල ගෙදර ඉන්නවනේ. ඉතින් දරුවන්ටත් ඉතාමත්ම හොඳයි මේක හොඳ අභ්‍යාසයක්. ඒගොල්ලන්ගේ අවධානය මේ කෙරේ යොමු කරන්න ඕනේ. එතකොට පාසල පටන් ගත්තාම මේ දරුවෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ පාසල් වත්ත සුද්ධ කරගනි මේ විදිහට. ඔයගොල්ලෝ ආදර්ශමත්ව දෙමව්පියෝ දරුවන්වත් සහභාගී කරවගෙන තමන්ගේ ගෙවත්ත හොඳට සුද්ධ පවිත්‍ර කරගන්න. මොකද අපි නොදැනුවත්ව ටිෂු බෑග්ස් වගේ දේවල් මූඩි ඒ වගේම නොයෙකුත්